ආසන්නම සිද්ධිය සිද්ධ වෙනවා 2025 3:22 3:22 ඒ තමයි මුස්ලිම් තරුණයෙක් අවුරුදු 22ක අත්අඩංගුවට ගන්නවා කාත්තාන්කුඩියේ යම් සිද්ධියක් සම්බන්ධයෙන්. එතකොට මේක පැහැදිලි කරලා පොලිස් මාධ්‍ය කොට්ටාශය 3වෙනි මාසේ 30 මාධ්‍යවේද මුදාහැරියා ඔවුන්ගේ මේ මාධ්‍ය නිවේදනයක්. ඒ නිවේදනේ මෙන්න මෙහෙම මේ ඉස්සර මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතින් තමයි මේ අත්අඩංගුවට ගැනීම කරලා තියෙන්නේ PTA එකෙන්. එතකොට මේ බලන්න මේ වාක්‍ය ටික හොඳට මාධ්‍යවේදීන්ට මේ අහලා පුරුදු වාක්‍ය ටිකක්. මේ බලන්න. යම් ආකාරයකින් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට ප්‍රවේදීතාවයක් දක්වන පුද්ගලයෙකු බවට තිබූ සාධාරණ සැකය මත අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත. අප්පට බුල. මේක තමයි ඉස්සරත් දීයෝ ගහද්දි නැත්තම් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතෙන් මිනිස්සු හිර කරන්න මේක තමයි කිව්වේ මොකද්ද? අපරාධ ක්‍රියාවක් සිදු කරන්න පුළුවන් කියන සැකේ මත. දැන් ඕකට ඔය අනුර කුමාර මහත්තලම ලස්සන උදාහරණ කිව්වා අපිට මතකයි රැලි වල. එකක් කියන්නම් මතක් කරනවා අනුර කුමාර මහත්තලට විජිත හේරත් මහතුරුන්ට මතක නම් මෙන්න මෙහෙම කිව්වා. ඒගොල්ලෝ කිව්වා මොකද්ද? එහෙමනම් පුරුෂ ලිංගයක් තිබ්බොත් එහෙම ස්ත්‍රී දූෂණයක් වෙන්න පුළුවන්. ඒ නිසා පිරිමි සියල්ලම සැකසහිතයි. එහෙම කියන්නත් පුළුවන් කියලා ඒගොල්ලෝ කිව්වා අපිට මතකයි. ඒ කියන්නේ මොකද්ද? මේ සාධාරණ සැකේ මතයි නැත්නම් මේ දැන් අලුත් වචන කියන ප්‍රවේදිතාවයක්. මාරු. දැන් අද මේ තරුණයෙක් දිනානුවකට රැඳවුම් නියෝග අරගෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතෙන් ඇතුළට දාලා තියෙනවා. එතකොට අපිට මතකයි මට පාර්ලිමේන්තුවේදී මේ ආණ්ඩුවේ മന്ത്രിවරු කිහිප දෙනෙක්ම කිව්වා එක්කෙනෙක් මට මතක බිමල් රත්නායක මහත්මයා කියනවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත බොහොම පරිස්සමට අපි පාවිච්චි කරනවා කියලා. ඔන්න පරිස්සමට පාවිච්චි කරලා තියෙනවා. දැන්ට එක්කෙනෙක් ඇතුළට දාලා තියෙනවා. මේ පටන් ගන්න. එතකොට